හෙලෝ කොහොමද? අද අපි යන් ජපානයේ ටෝකියෝ වල සින්ජුකු ස්ටේෂන් එකේ ක්‍රිස්මස් එකට කරලා තිබුණු ලස්සන සැරසිලි ටිකක් බලන්න. එන්නකෝ යන්න මාත් එක්ක මේ ලස්සන සැරසිලි බලන්න. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ චුට්ටක් බලලා ඉන්න. මොකද හිතන්නේ දිව්‍ය ලෝකෙට ගියා වගේ නේද? හරිම ලස්සනයි නේද? මටත් එහෙම තමයි. ගියපු වෙලේ ඉඳන් ෆොටෝස් ගත්තා 100ක් විතර. ඒ වුණාට ඒකෙන් දෙක තුනක් තමයි හොඳට තිබුණේ. කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නෑ නේද? හරිම ලස්සනයි. බලන්නකෝ. අපි ගියේ දෙසැම්බර් වල ක්‍රිස්මස් එක ඉවර වෙලා 2026 ලැබලා තිබුණේ නැහැ. හැබැයි අපි ගියේ 9:10ට විතර. එතකොට නම් වැඩි සෙනගක් හිටියේ නැහැ. අපිට නිවි හැනිහිල්ල බලලා ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් ඊට කලින් යන පොඩක් සෙනග ඉන්න තිබුණා මෙතන. මොකද සින්ජුකු ස්ටේෂන් එකේ ගොඩාක් සෙනග ඉන්නවනේ. ඉතින් මේ ටයිම් එකේ නම් වැඩි සෙනග හිටියේ නැහැ. අපි නිවි හැනිහිල්ලේ හොද්දට බලලා ෆොටෝස් ටිකක් එහෙම ගත්තා. මම මේ ඇවිදන් යන්නේ අනිත් පැත්තට. එතන පොඩි ලොකේෂන් එකක් හදලා තිබ්බා 2026ට ෆොටෝස් ගන්න. ඉතින් එතන හැමෝම ෆොටෝස් ගත්ත නිසා මාත් ෆොටෝස් දෙක තුනක් ගත්තා ඉතින්.
ඊට පස්සේ අපි මේ ඇවිදගෙන යන්නේ සිංචුක ස්ටේෂන් එකින් ඇතුළට ගියාමත් ලස්සන සැරසිලි වගේක් කරලා තියෙනවා. ලොකේෂන් 2-3ක් හදලා තිබ්බ ෆොටෝස් ගන්න. එන්න ගිහින් බලමු. මේ දවස්සෙද්දී කට්ටිය ලිමිනේෂන් බලලා ඉවරයි. මොකද දෙසැම්බර් 25 වෙද්දී මේ ඔක්කොම ඉවරයිනේ. ඉතින් සමහර තැන්වල තමයි ටෝකියෝ වල තාම ලිමිනේෂන් පෙන්වන්නේ. ඉතින් මේ දවස්වල අර සීසන් එක ඉවර වුණත් අපිට මේ දවස්වල ගිහාම පොඩක් සැනසෙල්ල මේව බලා ගන්න පුළුවන්. මොකද ක්‍රවුඩ් එක අඩු නිසා. දෙසැම්බර් 25ට කලින් වගේ ගියොත් පොඩක් සෙනග ඉන්නවා ඉතින් මේ තැන්වල. ඉතින් ඔයගොල්ලෝ මොනවද කර ඉන්නේ මේ වීඩියෝ එක බලන වෙලාවේ? ජපාන් එන්න දින ගණන් ඉන්න අය ඉන්නවද? ජපානයේ ඉඳන් බලන අය ඉන්නවද? මොන සිටුේෂන් වල කට්ටිය ඉන්නව ඇතිද නේද? බලන්නකො මෙතන කට්ටිය වාඩි වෙලා කතා කර ඉතිද්දී මම හිතුවේ එක එක්කෙනාගේ හිතවල එක අරමුණු තියනවා මේ වෙලාවේ. ඒ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ අලුත් අවුරුද්දේ. බලන්නකෝ ස්ටේෂන් එකේ ලස්සන. හරිම ලස්සනයි නේද? මෙතන ගියාම ට්‍රේන් එක යන එනවා පේනවා අපිට. මම ඒකත් වීඩියෝ එකක් ගත්තා. චුට්ටක් බලන්න. ඔන්න තව ටිකකින් ට්‍රේන් එක යනවා බලන්නකො පේනවද කියලා. දැක්කද? අපි ගෙදර යන්න කියලා තමයි දැන් පිටත් වෙන්නේ. ඒ යනකොටත් කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැති නිසා තව ටිකක් බලාගෙනම යන්න කියලා හිතුවා. ඉතින් මේ වීඩියෝ එක බලන හැමෝගෙම සිතුම් පැතුම් ඉෂ්ට වෙන්න කියලා මේ 2026 මම ප්‍රාර්ථනා කරනවා.
ඉතින් මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ජපානයේ ලස්සන තැන් බලන්න යන්න, ජපානයේ විස්තර දැනගන්න කැමති කට්ටිය ඉන්නවනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතිවන්ත වෙන ගමන් ආය දවසක හමු වෙන බලාපොරොත්තුෙන් ඔබ සැමට සුබ දවසක්. ආය වීඩියෝ එකකින් හම්බෙනකම් පරිස්සමෙන් ඉන්න. bye bye.